Do you know why that you are forgetting things so fast? Simple. ඔයාගේ brain එක storage device එකක් නෙමෙයි. ඔයාගේ brain එක filter එකක්. Basically ගත්තොත් your brain is not designed to store anything. මොකක්ද ඒකින් කරන්නේ? ඒකින් කරන්නේ ඔයාගේ informations, ඔයාගේ දිනදා ජීවිතයේ දේවල් එයා filter කරගන්නවා. filter කරගන්නවත් එක්කම එයා evaluate කරගන්නවා ඔයාට අත්‍යවශ්‍යම දේවල් සහ අනවශ්‍ය දේවල් කියන විදිහට ඒක evaluate කරගන්නවා. and ඔයාට අත්‍යවශ්‍ය නැහැ කියන දේවල් එයා delete කරලා දානවා. basically ගත්තොත් එහෙම ඔයාගේ brain එක ප්‍රධාන categories තුනක් එයා important දේවල් කියලා categorize කරගන්නවා. so ඒ categories තුන වෙන්නේ first one ඔයාගේ survival දේවල්. ඊට පස්සේ second එක ගත්තොත් එහෙම ඔයාගේ usefulness මොන හරි useful දේවල්. and third එක ගත්තොත් එහෙම ඔයාගේ emotional experience ඒ වගේ දේවල්. ඒ කියන්නේ emotional which මොන හරි emotional කියන්නේ emotions පාදක කරගෙන වුණ දේවල්. basically කියන්නේ ඒ ක්‍රයිටීරියා තුන මම ඉස්සෙල්ලා නම් කරපු ක්‍රයිටීරියා තුනෙන් එකකටවත් ඒක අදාළ නැත්තම් යාගේ බ්‍රේන් එක විසින් ඒක ඔටෝ ඩිලීට් කරනවා. ඕකේ මම ඔයාලට ඒක රියල් ලයිෆ් එක්ස්පීරියන්ස් එකක් විදිහට කියලා දෙන්නම්. ඔයා ඊයේ විනාඩි 10ක වගේ වීඩියෝ එකක් බලනවා related to business. and ඒ වීඩියෝ එක ගැන next day කෙනෙක් අහුවාම you barely remember what is the like information in that video. why? මොකද ඔයා ඒ ඉන්ෆර්මේෂන් ඔයා ඒ ඉගෙනගත්ත දේවල් මොකටවත් ඇප්ලයි කරේවා ඔයා ඒක යූස් කරේවත් නැහැ. so within a time period ඔයාගේ බ්‍රේන් එක විසින් ඒක ඔටෝ ඩිලීට් කරනවා. so ඒක රියල් ලයිෆ් මම එක්සැම්පල් එකක් ගත්තේ ඔයාලට තවත් ඒක ඉගෙන ගන්න ඒක කොහොමද වෙන්නේ. the forgetting curve. so what is this forgetting curve? so forgetting curve එක කියන්නේ ඔයා මොන හරි දෙයක් ඔයා ඉගෙන ගන්න දෙයක් ඔයා ආයෙසරයක් ඒක යූස් කරන්නේ නැත්නම් ඔයා ආයෙත් ඒක රීයූස් කරන්නේ නැත්නම් ඒක බ්‍රේන් එක විසින් ඉම්පෝර්ටන්ට් නැති දෙයක් විදිහට සලකලා ඒක සම්පූර්ණයෙන් ඩිලීට් කරලා දානවා. සම්පූර්ණයෙන් යම් කිසි ප්‍රමාණයක් ඒකේ ඩිලීට් කරලා දානවා. මම කියන්නම් almost like everything. මොකද percentage wise ගත්තොත් එහෙම ඒකේ almost everything ඔයාගේ ඩිලීට් කරලා දානවා. මෙහෙමයි. ස්පෙෂල් මොකක් හරි නෝමල් එක්කෙනෙක්ට වඩා නොලෙජ් එක තියෙන ඔය මතක ශක්තිය වැඩි එක්කෙනෙක් නම් සමහරක් විට මේක රිලේට් වෙන්නේ නැති වුණ පුළුවන්. ඒත් මේක සාමාන්‍ය රිලේට් වෙන්නේ almost most of the human beings in the world. So one of the psychologists also have discovered this. Herman Ebbinghaus also discovered that if you didn't reuse it or reapply it in your life, what you learn, it will automatically be deleted in from your brain. ඔයා දවසට ගන්න information මොන හරි ගන්න information එයා පැයක් ඇතුළත 50% ඔයා ගන්න information ඔයාට අමතක වෙනවා. 100ට ඒ කියන්නේ 70ක් අමතක වෙනවා within 24 hours. within a week you almost forget everything. එහෙම තමයි ඒක කියලා තියෙන්නේ. එතකොට ඒක මම ඉගෙනගත්ත විදිහට සාමාන්‍ය සයන්ටිෆිකලි ඒක තියෙන්නේ ඕක තමයි තියරිය. so මේකට කියන්නේ මේ තියරි එකට කියන්නේ the forgetting curve කියලා කියන්නේ. මම ලයිෆ් එක්සැම්පල් එකක් කියන්න. ඔයා හිතන්න ඔයා හෙට එක්සෑම් එකට ස්ටඩි කරලා හෙට එක්සෑම් එක ලියන්න ඇති. ඔයාට මුකුත් මතක නැහැ. ඒ ගොඩක් දුරට ඔයාලට මතක නැති වෙන්න හේතුව තමයි ඔයා ඉගෙනගත්ත දේවල් පැයක් හෝ පැය දෙකක් ඇතුළත ඒ වගේ කාලයක් තුළ ඔයා ඒක රිවයිස් කරේ නැත්නම් ඔයාගේ බ්‍රේන් එකෙන් ඔටෝමැටිකලි ඒක ඩිලීට් වෙනවා. එතකොට ඒක ඔයාගේ මතක ශක්තියේ තියෙන අවුලක් නෙමෙයි. ඒක වෙන්නේ ඔයාගේ ටෙක්නික් එකේ තියෙන අවුලක් විදියට තමයි ඒක ගණන් ගන්න. so මොනවද මේ passive learning and active learning කියන්නේ? so මේ passive learning කියන්නේ සාමාන්‍යයෙන් ඔයා වීඩියෝ එකක් බලනවා නම් ඔයා පොතක් කියවනවා නම් ඔයා ලෙක්චර් එකක් අහන් ඉන්නවා නම් කියන්නේ normally ඒක passive learning. ඒකට කියන්නේ ඔයාට මේක කරද්දි හිතනවා ඒක මාර්ම ප්‍රොඩක්ටිව් කියලා. හැබැයි මේකේ රිටෙන්ෂන් එක මේකේ ප්‍රොඩක්ටිවිටි එක ඇත්තටම ගොඩාක් අඩුයි. එතකොට මොකද්ද මේ active learning කියන්නේ? මොකද්ද මේ active learning කියන්නේ? active learning කියන්නේ හිතන්න ඔයා ලෙක්චර් එකකින් හරි යම්කිසි ඉගෙන ගන්න දෙයක්
ඔයාගේම වචනවලින් within your own words ඔයා ඒක ලියනවා. ඊට පස්සේ අපි හිතමු ඒ ඉගෙන ගන්න දෙයක් ඔයා තව කාට හරි කියලා දෙනවා නම්, if you are teaching to someone that something you learn, එතකොට ඒ වගේම තමයි තව දෙයක් ඔයා ඒ ඉගෙන ගන්න දේ ඒ වෙලේම මොකකට හරි apply කරන හරි ඉගෙන ගන්න දේ apply කරලා මොන හරි කරනවා නම් ඒවට කියන්නේ active learning කියලා. So example එකක් විදිහට කිව්වා, ඔයා business videos 10ක් බලන එකට වඩා ඔයා client කෙනෙක් එක්ක directly කරන sales pitch එකක් හරි ඔයා directly client කෙනෙක් එක්ක කරන කතාවක් ඔයාට මතක හිටිනවා ඔයා අර බලන business videos 10ට වඩා. මොකද active learning කියන්නේ ඔයා අර client එක කතා කරනවා, ඔයා client pitch කරනවා, ඔයා client එක කතා කරලා pitch කරන ගමන් ඔයා දෙයක් ඉගෙන ගන්නවා, pitch කරන ගමන් ඒ වගේම තමයි ඔයාගේ අනිත් පැත්තෙන් passive learning කියන්නේ ඔයා නිකන් වීඩියෝ 10ක් business videos 10ක් බලනවා. එතකොට ඔයාට මතක හිටින්නේ අර business videos 10 නෙමෙයි, ඔයා අර client එක්ක discuss කරලා කතා කරලා ඔයා ඒ pitch කරපු විදිහ කාලයක් යනකල් ඔයාට මතක හිටින්නේ. මොකද්ද මේ use it or lose it කියන එක මේ brain එකෙන් කියලා. So ඒකෙන් කියන්නේ ඔයාගේ brain එක automatically ඔයා use කරන connections strength කරනවා. තව ඒක strengthen කරනවා. and ඔයා use කරන්නේ නැති ඒවා එහෙම අමතක කරලා දානවා. So basically use it or lose it කියන method එකෙන් වෙන්නේ ඔයාගේ brain එක විසින් ඔයා use කරන connections strength කරනවා. තවත් strengthen කරනවා. මොකද ඔයා ඒක use කරන නිසා. but ඔයා ඒ වගේ use කරන්නේ නැති ඒවා automatically එයා remove කරනවා ඔයාගේ brain එක. automatically එතකොට ඔයා මොකක් හරි පාවිච්චි කරන්නේ නැති මොන හරි information එක මොකක් හරි තියෙනවා නම් එයා ඒක බලලා ඒක automatically ඔයාගේ brain එකේ remove කරනවා. so මේ process එකට scientifically කියනවා neural pruning කියලා තමයි කියන්නේ මේකට මේ method එකට. නිකන් real life example එකක් ගත්තොත් එහෙම Excel sheets use කරන කෙනෙක් නම් ඔයාගේ job එකේ හරි ඔයාගේ වැඩ ඔයාගේ business එකට ඔයා use කරනවා Excel sheets වගේ දේවල් certain time period එකකට ඔයා use කරලා නැත්තම් කාලයක් යද්දී ඔයාට ඒක use කරන්න තියෙන හැකියාව අමතක වෙනවා. හැබැයි ඔයා ඒක daily use කරනවා නම් ඔයාට Excel sheet කියන දේ තවත් එක දෙයක් විතරයි දවසක කරන්න. Emotions and memory. කොහොමද මේ emotions and memory ඔයාගේ brain එකට emotions කොහොමද memory එක තවත් strong කරගන්න උදව් වෙන්නේ. So ඔයාගේ brain එක emotional දේවල් ගොඩක් වෙලාවට store කරගන්නවා ඔයා ඔයාගේ neutral දේවල් වලට වඩා. ඒ කියන්නේ ඔයාගේ emotional information මතකයන් එයා මාර විදියට store කරගන්නවා, ඒක identify කරගෙන and ඔයාගේ neutral දේවල් එච්චර ගණන් ගන්නේ නැහැ. As an example, you will more likely to remember your first sale, your first successful sale. ඒ වගේ මොයාගේ like emotional මොකක් හරි situation එකක් මොන හරි වාට උන. එහෙම නැත්නම් ඔයාගේ business එකේ උන ලොකු loss එකක්. ඔයා ගත්ත වැරදි තීරණයක්. ඒ වගේ දේවල් ඔයාට ඕන නැති විදිහට ඒක මතක හිටිනවා ඔයාගේ. මොකද ඔයාගේ brain එක identify කරගන්නේ ඒක emotional දෙයක්. ඒක ඔයාට වටිනවා කියලා ඒක store කරගන්නවා. normal neutral දෙයකට වඩා. අර මං කිව්වා වගේ ඔයාට දැනටමත් අමතක වෙලා ඇති ඔයා මොකක් හරි ඉගෙන ගත්ත දෙයක් ඔයාගෙන් ඇහුවොත් එහෙම පාලන කාලේ ඔයාට ඒක දැනටමත් අමතක වෙලා. හැබැයි ඔයාට මතක තියෙනවා ඔයාගේ first sale එක. ඔයාගේ business එකේ ඔයාගේ නැත්නම් job එකේ ඔයා කරපු first sale එක ඔයාට තාමත් මතක හිටිනවා. මොකද ඒක emotional factor එකක්. emotional ඔයාගේ emotional මතකයක් ඒක. ඒක ඔයාගේ brain එක විසින් identify කරලා ඒක මතක තියා ගන්නවා. repetition and spacing. මොකද මේ repetition and spacing කියන්නේ? So by repeating information ඔයාට ඔයාගේ memory එක දීර්ඝ කාලීන කරගන්න පුළුවන්. ඒ කියන්නේ මොන හරි information එකකට වැදගත් information එකක් ඔයා ඒක daily repeat කරනවා නම් ඔයා ඒක repeat කර use කරනවා ඔයාගේ brain එක විසින් ඒක identify කරගන්නවා really important factor එකක් විදිහට. එතකොට ඒක එයා ස්ටෝර් කරගන්නවා. එතකොට ඔයාලට ඒක දීර්ඝ කාලීන විදියට ඒක මතක හිටින විදියට ඒක ස්ටෝර් කරගන්න පුළුවන්. ඒ රිපීට් කරන එක මගේ. එතකොට මම කාලෙකින් කියන්නේ ඉගෙන ගත්ත දෙයක් තමයි මේකේ learn today, review tomorrow
and review after few days and review after a week. ඔයා ඒ ඉගෙන ගත්ත දේ රිවිව් කරනවා දැන් මම කී පාරක් රිවිව් කරා 3 පාරක් විතර රිවිව් කරා. ඒකෙන් වෙන්නේ ඔයාගේ බ්‍රේන් එක අයිඩෙන්ටිෆයි කරගන්නවා මේ ඉන්ෆර්මේෂන් එක මෙයාට අත්‍යවශ්‍ය දෙයක්. සෝ මම ඒක ස්ටෝර් කරගන්න ඕනේ. ඒ මෙතඩ් එක මගින් ඔයාට දීර්ඝකාලීන වශයෙන් ඒ ඉන්ෆර්මේෂන් එක මතක තියාගන්න පුළුවන්. නිකම් මේක ඕන එක්කෙනෙකුට තියෙන රියල් ලයිෆ් එක්ස්පීරියන්ස් එක මම කියන්නම්කො. දැන් ඔයා සාමාන්‍යයෙන් Spotify හරි Apple Music හරි මොනවා හරි YT Music හරි යූස් කරනවා නම් ඔයා මොකක් හරි සින්දුවක් ඇහුවොත් එහෙම පළවෙනි දවසේ ඔයා සින්දුව අහනවා. ඕක දෙවනි දවසේ තුන්වෙනි දවසෙත් ඔයා ඒක රිපීට් කර කර ඇහුවොත් ඔයාට හතරවෙනි පස්වෙනි දවසේ වගේ යද්දි වීක් එකක් යද්දි ඔයාට ඒකේ ලිරික්ස් ඔයාගේ ඉබේම ඔයාගේ කටින් කියවෙනවා. මොකක් හරි මියුසික් එක ඇහෙද්දි ඔයාට ලිරික්ස් ඉබේම ඔයාගේ මසල් මෙමරි වගේ ඔයාට එනවා. ඕක මතක් කරන්නේ ඔයාට ඉබේම ඒක එනවා. ඒ සින්දුව ටෝන් එකත් එක්ක ඇහුණා. ඒක එක්සැම්පල් එකක්. මේ attention and focus කොහොමද මේ attention and focus එක වැදගත් වෙන්නේ මෙතන? So without focus your brain actually can't store information at all. Example එකක් විදියට ගත්තොත් එමු ඔයා Instagram scroll කරන ගමන් ඔයා YouTube එකේ වීඩියෝ එකක් බලනවා. එතකොට ඔයාගේ retention එක මාරම පුව. ඒක නිසා ඔයාගේ ඒකට attention එකක් නැති නිසා ඔයාගේ තියෙන ඒ කියන්නේ ඔයාගේ attention එක divide වෙනවා. දෙකකට යනවා. ඒකෙන් වෙන්නේ ඔයාගේ retention එක මාරම පුව. ඇයි? ඔයාගේ attention එක divide වෙලා තියෙන්නේ. device දෙකකට divide වෙලා තියෙන්නේ. So practical system එක මොකද්ද? මේක develop කරගන්න තියෙන practical system එක මොකක්ද? මේක මම දැන් ඉගෙන ගත්ත දෙයක් මම ඒක apply කරනවා. So මේ practical system එකෙන් වෙන්නේ ඔයාගේ memory එක improve කරගන්නවා. ඒ කියන්නේ daily memory එක improve කරගන්නවා. තව store කරගන්නේ කොහොමද memory එක ඔයාට අත්‍යවශ්‍ය දේවල් කොහොමද store කරන්න කියලා තමයි මේක නිකන් පොඩි hack එකක් මම ඉගෙන ගත්ත. steps 4ක් තියෙනවා. So step number 1 learning. basically කොහොමද ඉගෙන ගන්න එපා දෙයක් information දැපලෙන්නට ගන්න එපා. ඒක නිසා learning first step එක. second step එක summarizing. ඔයා ඒ ඉගෙන ගත්ත දේ ඔයාගේ words වලින් හරි ඔයාගේ විදියට ඒක summarize කරගන්නවා. third teach. ඔයා ඒ ඉගෙන ගත්ත දේ summarize කරපු විදියට ඔයා දන්න එක්කෙනෙකුට නැත්නම් කාට හරි ඔයාගේ නැත්නම් mirror එක බලාගෙන හරි ඔයා ඒක උගන්වනවා. හරිද? fourth එක වෙන්නේ ඔයා ඒක real life apply කරනවා. ඔයා ඉගෙන ගත්ත දේ apply කරනවා. So මේ පුංචි hack එක මේ hack එකෙන් ඔයාට small එක ඔයා ඉගෙන ගන්න ඕනම information ඕනම ඉගෙන ගන්න දෙයක් ඔයාට ඒක long time knowledge එකක් විදියට transform කරගන්න පුළුවන්. So මේක message එක වෙන්නේ ඔයාගේ brain එක කියන්නේ just simple as your muscles. ඔයා ගිහිල්ලා මසල් එක ජිම් හරි ඔය ගෙදර හරි වර්ක්අවුට් කරලා ට්‍රේන් කරේ නැත්නම් ඒක ඔයාගේ මසල් එක ඩ්‍රේන් වෙනවා. same applies to your brain as well. ඔයාගේ brain එක ඔයා information මොන හරි ඉගෙන ගන්න දේවල් ඔයා use කරන්නේ නැත්නම් ඒක automatically එයා ඩ්‍රේන් කරනවා. එයා නැත්නම් ඒක remove කරනවා information අමතක කරලා දානවා. simple. එතකොට basically ඔයාට information තියාගන්න ඕන නම් මොකක්ද ඔයා කරන්න ඕනේ ජීවිතේ? ඔයා ඒක apply කරන්න ඕනේ, reuse කරන්න ඕනේ. ඔයාගේ information ඔයාට ඕන, ඔයාට store කරගන්න තියන්න ඕනේ ඔයා ඒක apply කරන්න ඕනේ, reuse කරන්න ඕනේ. ඔයාගේ basically ඔයා ඒක revisit කරන්න ඕනේ. අපි කියන්නේ ඔයාගේ information revisit කරන්න ඕනේ හැම වෙලේම. එතකොට ඔයාට ඒක automatically ඒක long term knowledge එකක් විදියට convert වෙනවා. එතකොට මේක entrepreneurs ලාට විතරක් නෙමෙයි basically ඔයා job එකක් කරන ඕනම කෙනෙක්ට ඔයා ඉගෙන ගන්න stage එකේ ඉන්න ඔයා student කෙනෙක් වුණත් මේක මාර විදියට වැදගත් වෙනවා. මේක මම ඉස්සර දැනන් හිටියේ නෑ. මම මේක ඉගෙන ගත්තේ ළඟකදී තමයි මම මේක fully ඉගෙන ගත්තේ. මම ළඟකදී තමයි මේක fully ඉගෙන ගත්තේ. මම මේක කලින් දැනන් හිටියා නම් මීට වඩා ලොකු වෙනසක් ඇති වෙන්න තිබ්බ. මේ වගේ hack එකක් දැනගෙන ඉන්න එක ජීවිතේට මාරම වටිනවා. So this is the end of this video and I hope that you learn something. මම හිතනවා ඉගෙන ගත්ත කියලා දෙයක්. මම අද මේක Singlish වලින් සිංහල and English both ම use කරලා මම මේක කරන්න හිතුවේ. එක්කෙනෙක් කියලා තිබ්බත් එක මට personal message එකක් දාලා තිබ්බා. full audience එකටම යන්න full audience එකට දෙන්න විදිහට fully මේක කියලා දුන්නොත් තවත් හොඳයි කියලා. එතකොට මම මේ වගේ තවත් entrepreneurs ලාට විතරක් නෙමෙයි ඕනම හැම individual කෙනෙක්ටම ජීවිතේ successful වෙන්න කැමති කට්ටියට
මේ වගේ දේවල් ඉගෙනගෙන ඔයගොල්ලොත් එක්ක ඉන්ෆර්මේෂන් ෂෙයා කරගන්න තවත් ඉස්සරහට තව වීඩියෝස් දාන්න. So my name is Imam Hassan and see you next time.